තෙරුවන් සරණයි. උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අපි මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත යුතුයි. අපේ කුසලානුකුසල කර්මානුරූපීව අපේ කය හැදිලා තියෙනවා. ඉතින් අපේ සිත කය මුල් කර ගනිමින් පින් සුදු කර ගැනීම තමයි අපි කරන්න ඕන. වර්තමාන සමාජයේ බොහෝමයක් ඊටමත් ශ්‍රද්ධාවෙන් තම තමන්ගේ කාර්යයන් සිදු කරනවා. ඒ අතරේ ඇතැමෙක් සමාජයට බොරු මවාපෑමක් පෙන්වමින් වෛරය, ක්‍රෝධය, පලි ගැනීම සිතේ තැන්පත් කර ගනිමින් අන් අය රිදවන්න, නොමග යවන්න උත්සාහ ගන්නවා. ඒ අය ඒ දේවල් වලින් తాවකාලිකව සතුටක් ලබනවා තමයි. නමුත් ඒ අයට අවබෝධයක් නැහැ Taman රැස් කරගන්නේ අකුසල් කියලා. ඇතැම් අය හිතනවා Tamanට නැති අහිමි සතුට, සැපය අන් අයටත් නැති කරන්න ඕන කියලා. මේවා පින හීනවන සිතුවිලි. Taman ජීවිතයේ යම්කිසි පිනක් කරලා තියෙනවා නම් මේ නරක සිතුවිලි නිසා එදා රැස් කළ පින නරක සිතුවිලි නිසාම පින අඩු වෙන්න ගන්නවා. ඒ නිසා අන් අයට ගරහන්න එපා. අන් අයව විරසක කරන්න හිතන්න එපා. අන් අයට වෛර කරන්න යන්නත් එපා. යම් යම් දේ සිහි කරමින් අනුන්ගේ සැපය, සතුට විනාශ කරන්න උත්සාහ කරන්න එපා. අන් අයගේ තුල තියෙන අඩුපාඩු හොයා ප්‍රශ්න ඇතිවන තැනට වැඩ කරන්න හොඳ නැහැ. එයින් තමාට සතුටක් ලැබෙයි. හැබැයි తాවකාලිකව. නමුත් තමන්ටත් පෙරලා ඉන් විපාක ලැබෙන බව හොඳින් මතක තබාගෙන කටයුතු කළ යුතු වෙනවා. නිතරම අන් අයගේ පිනට පහදින්න. මේ වටිනා ජීවිතය, වටිනා කාලය අන් අයගේ සතුට විනාශ කරන්න, අන් අයගේ වැරදි හොයන්න කැප නොකර තමන්ට දෙලව දින්න දෙයක් කරගන්න ඕන. නිතරම අන් අයගේ සැපය දැකලා, සතුට දැකලා පහදින්න උත්සාහ කරන්න ඕන. එයින් තමාටත් සතුටක්, සැපයක් ලැබීම නියතයි. අන් අයව අනුකරණය කරන්නත් එපා. අන් අයගෙන් යැපෙන්න හිතන්නත් හොඳ නෑ. අද මට ලැබිලා තියෙන්නේ මම සසරේ දීපු විදිහටමයි කියලා හිතන්න ඕන. එහෙම හිතලා අපි හැමෝම අන් අයගේ සැපය දැක සතුටු වෙන්න ඕන. නිතරම පින් කිරීමට සිත යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. අනුවන පුද්ගලයන් යම් ධාර්මික අයෙකුට ගරහනවා නම් නුවණැත්තා එය ඉවසනවා. ගල් ගහන්නේ ඊර්ෂ්‍යාවට, ඒ ඉවසන්නේ නුවණැත්තා. යම් අයෙක් ඊර්ෂ්‍යා කරලා, වෛර කරලා, ભેද කරලා, දිගින් දිගටම කරලත් තමන්ගේ පහත් බලාපොරොත්තු ඉටු නොවෙද්දී පරාජය වෙනවා. නමුත් එදාට ඉවසපු කෙනා දෙලොවම දිනුවා වෙනවා. අපි මේ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න තව කාලයක් ඉතිරි වෙලා නැහැ. ඒ හන්දා අදම අඩුපාඩු හදාගත යුතුයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.